හිතලා බලන්නකෝ ලෝකයේ ප්‍රසිද්ධම මැණික් වර්ග දෙකක් ගැන. එකක් තද කොළ පාටයි අනික හරිම ලස්සන මුහුදු නිල් පාටක්. බැලුව බැල්මට කිසිම ගැළපීමක් නෑ වගේ නේද? ඒත් මේ දෙකම පටන් ගන්නෙ එකම රහසකින් කිව්වොත් හරි. එහෙනම් අපි කතාවේ පළවෙනි කොටසට යමු. මේක හරියට මැණික් පවුලක ලොකු රහසක් වගේ. බලමු මේ රහස ටිකෙන් ටික හෙළිදරව් කරගන්න. මෙන්න බලන්න මේ ප්‍රසිද්ධ මැණික් වර්ග දෙක. එකක් රජවරුන්ගේ කිරුළු වල දිලිසුණා, අනික නාවිකයන්ගේ වාසනාව ගෙනාවා කියලා විශ්වාස කළා. පේනුමෙන් නම් කිසිම සම්බන්ධයක් නෑ වගේ නේද? ඒත් ඇත්තටම මේ දෙක අතරේ අපි කවුරුත් හිතන්නේ නැති තරම් ලොකු සම්බන්ධයක් තියෙනවා. අපි මේ කතා කරන්නේ වෙන මොකක්වත් ගැන නෙවෙයි, මරකත සහ ඇක්වමරින් ගැන. එකක් කී ගැඹුරු රාජකීය කොළ පාටින් ලෝකෙම වශී කරනවා, අනිත් එක සාගරයේ සිසිල් නිල් පාටින් හිත නිවනනවා. හැබැයි පුදුමම දේ තමයි මේ දෙකම රසායනිකව ගත්තොත් එකම ඛනිජයක්. හරියට එකම පවුලේ හැබැයි පෙනුමෙන් අහසට පොළව වගේ වෙනස් සහෝදර සහෝදරියෝ දෙන්නෙක් වගේ. ඉතින් මේ දෙන්නාම සම්බන්ධ කරන ඒ මව් ඛනිජය තමයි බෙරිල්. අපේ කතාවේ නියම වීරයා මෙයා තමයි. එහෙනම් අපි බලමු මේ බෙරිල් කියන පුදුම ඛනිජයේ රහස් ජීවිතය ඇතුළටම ගිහින්. හොඳයි, දැන් අපි යන්නේ දෙවෙනි කොටසට. බෙරිල් සැලැස්ම. මොකද්ද මේ ප්‍රධාන ඛනිජය කියන්නේ? අපි ඒකේ විද්‍යාව පොඩ්ඩක් තේරුම් ගත්තොත් අර වර්ණවල රහසත් ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන්. විද්‍යාත්මකව කිව්වොත් බෙරිල් කියන්නේ බෙරිලියම්, ඇලුමිනියම් සහ සිලිකන් කියන මූලද්‍රව්‍ය එකතු වෙලා හැදෙන දෙයක්. මේ තමයි ඒකේ මූලිකම සැලැස්ම. බෙරිල් වලට තියෙන මේ පැතිහය හැඩය, ඒ කියන්නේ ෂඩාශ්‍රාකාර ස්වභාවය හරිම විශේෂයි. ඒක ලස්සන විතරක් නෙමෙයි, බෙරිල් වල ලොකුම රහසට යතුරත් ඕක තමයි මේ ව්‍යුහය නිසා ඒක ඇතුමේ හරියට පොඩි බට වගේ හිස්තන් හැදෙනවා. ස්පටිකය හැදෙනකොට අර බට වගේ හිස්තන් ඇතුළට වෙනත් මූලද්‍රව්‍යවල පොඩි අංශු ඇවිත් හිර වෙනවා. හරියට උගුලකට අහු වෙනවා වගේ. බෙරිල් වලට මේ පුදුම පාට ලැබෙන්නේ මෙන්න මේ හිර වෙන ආගන්තුක මූලද්‍රව්‍ය නිසා තමයි. ඒ විතරක් නෙවෙයි, බෙරිල් කියන්නේ හරිම ශක්තිමත් ඛනිජයක්. දෘಢතාව මනින මෝස් මාපකයේ 7.58 අතර අගයක් ගන්නවා කියන්නේ ඒක වාණිය වලටත් වඩා ශක්තිමත් කියනක. ඇත්ත දියමන්තියක් තරම් නම් නෑ, ඒත් ආභරණ හදන්න නම් නියමටම ගලතෙනවා. හරි, දැන් අපි යන්නේ තුන්වෙනි කොටසට. වර්ණ දේදුන්නක විවිධත්වය. අපි බලමු එකම ඛනිජයකට කොහොමද මේ තරම් පාට ගොඩක් දෙන්න පුළුවන් වෙන්නේ කියලා. මේ වගුව බැලුවම මුළු කතාවම හරිම පැහැදිලි. බලන්නකෝ, ක්‍රෝමියම් පොඩ්ඩක් එකතු වුණාම කොළ පාට මරකත හැදෙනවා. යකඩ ටිකක් එකතු වුණාම නිල් පාට ඇක්වාමැරින්. මැංගනීස් නිසා රෝස පාට මෝගනයිට් හැදෙනවා. පුදුමම දේ තමයි කිසිම අපද්‍රව්‍යයක් නැති ශුද්ධ බෙරිල් එකක් සම්පූර්ණයෙන්ම අවර්ණයි. ඒ කියන්නේ වතුර වගේ. ඉතින් තීරණාත්මකම කාරණේ තමයි මේක. ලෝකයේ වටිනාම මැණික් දෙකක් වෙන මරකතයි ඇක්වාමැරිනි අතර තියෙන එකම එක වෙනස තමයි බෙරිල් ස්පටිකයේ ඇතුළට හිර වුණු ඊ타මත්ම පොඩි රසායනික අපද්‍රව්‍ය. එක මූලද්‍රව්‍යයකින් කොළ පාට, තව එකකින් නිල් පාට. හැබැයි මේ පවුලේ දුර්ලභම හොයාගන්න අමාරුම සමාජිකයා තමයි රතු බෙරිල්. ඒක කොච්චර දුර්ලභද කියනවා නම් මුළු ලෝකයේම වාණිජ මට්ටමින් කැණීම් කරන්නේ ඇමරිකාවේ එකම එක තැනකින් විතරයි. දැන් හතරවෙනි කොටස පෘථිවියේ නිර්මාණය. ඉතින් මේ පුදුම මැණික් හැදෙන්නේ කොහෙද? මේක වෙන්නේ පෘථිවිය ඇතුලේ අධික උෂ්ණත්වය සහ පීඩනය යටතේ සිද්ධ වෙන හරිම නාටකීය ක්‍රියාවලියක ප්‍රතිඵලයක් විදිහට. බෙරිල් උපදින්න පුළුවන් ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි සෙමින් සිසිල් වෙන මැග්මා ඇතුලේ යෝධ ස්පටික විදියට හැදෙන එක. තව ක්‍රමයක් තමයි පෘථිවිය ඇතුලේ අධික තාපයෙන් සහ පීඩනයෙන් පාෂාණ හරියට පිසිනකොට හැදෙන එක. තුන්වෙනි ක්‍රමය තමයි උණුසුම් ඛනිජ දියර පාෂාණවල තියෙන පැලුම් අතරින් ගලාගෙන ගිහින් ස්පටික විදියට තැන්පත් වෙන එක. ලෝකයේ හොඳම බෙරිල් හම්බ වෙන තැන් ගත්තොත් කොලොම්බියාව, බ්‍රසීලය, පාකිස්තානය වගේ රටවල් තමයි ඉහළින්ම තියෙන්නේ. විශේෂයෙන්ම කොලොම්බියාව මරකත වලටත් බ්‍රසීලය ඇක්වාමැරින් වලටත් හරිම ප්‍රසිද්ධයි. හොඳයි. දැන් අපි කතාවේ පස්වෙනි සහ අවසාන කොටසට ආවා. ලස්සන මුහුණකට වඩා ඉතින් බෙරිල් කියන්නේ ලස්සන මැණිකක් විතරමද? නෑ. ඒ කතාවේ තවත් පැත්තක් තියෙනවා අපි කවුරුත් නොහිතන නූතන ලෝකෙට අත්‍යවශ්‍යම පැත්තක්. මේ ලස්සන මැණිකල් ඇත්තටම ඊටාම වැදගත් හරිම දුර්ලභ මූලද්‍රව්‍යයක ප්‍රධානම ස්වභාවික සම්පත. ඒ මූලද්‍රව්‍ය තමයි බෙරිලියම්. ඔන්න දැන් තමයි අපේ කතාවේ නියම හැරවුම සිද්ධ වෙන්නේ. අපි අලංකාර මැණික් ලෝකයෙන් අද තාක්ෂණික ලෝකයට පනිනවා. ඉතින් මේකෙන් අපිට පැහැදිලිවම පේනවා බෙරිල් වල තියෙන ද්විත්ව භූමිකාව.
එක පැත්තකින් එක මරකත, ඇක්වාමැරින් වගේ මැණික් විදියට අලංකාරය වෙනුවෙන් පාවිච්චි වෙනවා. අනිත් පැත්තෙන් ඒකෙන් ගන්න බෙරිලියම් අභ්‍යවකාශ, ඉලෙක්ට්‍රොනික සහ න්‍යෂ්ටික කර්මාන්තවල නැතුවම බැරි දෙයක් වෙනවා. පුරාණ ඊජිප්තුවේ ක්ලියෝපැට්‍රාගේ ආභරණවල ඉඳන් නූතන අභ්‍යවකාශ යානවල කොටස් දක්වා විහිදෙන මේ බෙරිල් වල ගමන ඇත්තටම හිතාගන්නත් බැරි තරම් පුදුම සහගතයි. ඉතින් නිකමට හිතන්න මේ වගේ තවත් මොන වගේ රහස් මේ පෘථුවිය තමන්ගේ ගල් කුට්ටිය ඇතුලේ සගවගෙන ඇද්ද?